පේනවනේ වැස්ස හින්දා යාළුවෝ හැමතැනම. දැන් අපි කැලේ කැලේට තුලෙන් හදන්නේ යාළුවෝ ඉන්නවා මෙතන. ඔන්න එහෙනම් අපි කැලේට ඇතුළෙන් හදන්නේ වතාවත් ටිකක් කරලා මෙතන තියෙන බෝඩ් එක. ඒ අපි වෙන පැත්තකින් කාලිසම ඉවරයි බා කූඩලුලේ. මම හිතන්නේ මේ පැත්ත තමයි පුරුවිට සයිඩ් එක. හෙලෝ කොහොමද ඉතින් සුබ සන්ධ්‍යාවක්. වෙලාව හරියටම 6:26යි. අපි මේ දරණීගල පුරවරයේ තියෙන තවත් දැවැන්තෙක් හොයාගෙන යන ගමන් ඉන්නේ. තමයි රාජරුගල යන ගමන් ඉන්නේ. අද ගමනට මයි තව යාළුවෙකු ඉන්නවා. යාළුවා ගියා ඉස්සරහින්. අපිත් යමු ඉක්මනට යාළුවාව අල්ල ගන්න. රෑබෝ වෙන්න කලින් කොහොම හරි කන්දරට ය아가න්නත් ඕනේ. මේ දවස් ටිකේ වැස්සා. ඒකින් තමයි එන්න මෙච්චර අපහුනේ. බෑග් එකක් ගොඩක් බරයි. අපේ වතුර කෑන් එකකුත් තියෙනවා. වැහැලා හින්දා බූට් දෙකත් ලෙස්සනවා. කින්න පරිස්සමින් යන්න ඕනේ. පේනවනේ වැස්ස හින්දා යාළුවෝ හැමතැනම. බූට් එක ඇතුළට ගියා කියන්නේ ඉතින් කවුල ඉවරයි. මේ පේනවනේ අයින් කරන්න නගිනවා. ඕ යාළුවා කතා කරනවා මොකද්ද තියෙනවලු බලන්න. අපි ඉක්මනට ඒක බලන්න. වැලට උඩහට කන්දරට ගියාම යාළුවාව හඳුන්වලා දෙන්න. දැන් නම් පොඩ්ඩක් එළියක් ආවා. තේ කැල්ලක ඉන්නේ අපිට. මේ පල්ලෙන් තමයි අපි ආවේ. මේ පාර ගිහලා මෙහෙන් තමයි ආවේ. තාම හයිකේ පටන් ගත්තේ ඉතරයි. තව ගොඩක් තියෙනවා එහෙම. ඉස්සරහට තියෙන්නේ තනිකර කැලේ ඇතුළ. කැලේට ගියාම ඉතින් කරුලයි හරියට පේන්නෙත් නැහැ. ඒකින්ද හුඟක් කරුලට එන්න කලින් යන්න ඕනේ. පටන් අරන් පොඩ්ඩක් උඩහට එද්දී තේ කැල්ලක් මද හම්බෙනවා. මේ පිටිපස්සෙන් තියෙන මේ වගේ මඩුවක්. මෙතනilla පොඩ්ඩක් මහන්සි හැරලා වතුර පාරක්කින් ගහලා ඊළඟට තමයි හරිම හයිකේ පටන් ගන්න කැලේ මැද්දේ ඉඳන්. හරියන මෙතන මේ පොඩි මඩුවේ ටිකක් කියලා ඉඳලා අපි වතුර ඩබ්බියලා ෂූල් නෙමෙයි බූට් දෙක හස්සට ගිහලා හිටියා යාළුවෝ. ටිකක් අයින් කරලා අපි අපව ගමන පටන් ගන්නවා. තේ කැල්ල හින්දා මෙතන
වටේට ගස් එම නැති හින්දා හොඳට එළියයි. ඉස්සරහෙන් තියෙන්නේ දැන් තනිකර කැලෑවට ඇතුල් වෙන තැන. ඔයාලට පෙන්නන්න. ඔය තියෙන ඉස්සරහා මේ මැද හරියෙන් තමයි කැලේට ඇතුල් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් දිගටම කැලේ තියෙන්නේ. කැලේ මැදට ගියාම නම් කරුවලයි මොකුත් පේන්නේ නැහැ. පොඩ්ඩක් යන්න අමාරුයි. බෑලන්නේ ගල් හැම ලෙස්සනවා. දැන් අපි කැලේට වෙන්න හදන්නේ. යාළුවෝ ඉන්නවා මෙතන. කැලේ ඇතුළේ නම් කරුවල ඒවා. Ja. ඔන්න එහෙනම් අපි කැලේට ඇතුල් වෙන්න හදන්නේ වතාවත් ටිකක් කරලා. මෙතන තියෙන බෝඩ් එක. රාජුරුවාගල රජයේ වනාන්තරයක්. එතන තියෙනවා කරන්න එපා කියලා දේවල් ටිකක්. ඔයාලත් එනවා නම් මේ දේවල් ටික නොකර මේ අපට වටපිටාව පරිසරයේ සුන්දරත්වය විඳලා යන්න. පේනවනේ මොකද? පේන්නේ කරුවලයි. දැන් ඉතින් ඔහොම තමයි යන්න වෙන්නේ. ෆ්‍රන්ට් කැම් එක දාගන්න විදිහක් නැහැ. කරුවලයි යන්න විදිහක් නැහැ. ලයිට් එකක් නැති හින්දා. ෆෝන් එකේ ලයිට් එකෙම තමයි යන්න වෙන්නේ. සපදියක් දාගෙන තිබ්බෙමට. සපදියක් හැබැයි ලෙස්සන ගල් වලින් හැද්දි. දැන් 6:45 විතර ඇති. පට්ට කරුවලක් තියෙනවා. තා පැයක් විතර යන්න තියෙනවනේ. පැයක් විනාඩි 45ක් විතර. විනාඩි 45ක් විතර. තව යන්නක් තියෙනවා. අපිට ඉතින් ගිහින් නවාරි අපේ වටෙන්නේ. ඉස්සරහ හැබැයි මේ වගේ තැනක් තියෙනවා මග අරින්න බැරි. එතනින් කොහොමද යන්න වෙනවා කියන්නේ. දැක්කනේ බුඩ් දාගෙන යද්දි පැහැලා ඉඳ ගල් දෙස්සනවා. කින්ද පරිස්සමෙන් යන්න ඕනේ. මගෙත් අර පිටවසේ තියෙන නිව් එක පැටලෙනවා. වැස්සට ගස්වල අතු එහෙම කඩන් වෙලා යන්න එනම අමාරුයි. හැරිලා යන්න ඕනේ. නැත්තම් යන්න විදියක් නැහැ.
කූඩැල්ලෝ නම් ඉන්නවා මදි නොකියන්න මේ. පේනවනේ බූට්ටේ. බූට් එක අස්සරත් ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ උඩහට යනකම් ඉන්න වෙනවා. අද නම් ෂුවර් කොහේ හරි එක තැනක අනිවාර්යෙන් වැටේ. ඒ තරමට ලෙස්සනවා. ගස්සලදී ගස්සෙම පාත් වෙලා පාරවල් හදාගෙන තමයි යන්න ඕනේ අපි. පේනව නෙවෙයි යාළු අතෙත් ඉන්නවා. බූට් එක අස්සරත් ගිහිලා තියෙන්නේ. කනවා හතර වටින්ම. මෙහෙම කාලා ලේ ආවම තමයි කේස් එක හරි අමාරුයි. ඊට පස්සේ ලේන එක නතර කරගන්න. ඔන්න එන අර හම්බෙච්ච කන්ද නම් අපි නැගගත්තා. දැන් තියෙනවා ඊට වඩා අමාරු තැනක්. කලින් වගේ අමාරු තැන මාරු කළා යන්න බෑ මෙතනින්. මොකද නැද්ද අල්ලගන්න? ඔව් නෑ. යන්න ඕන. මෙතන තියෙනවා ගල් පොත්තක්. ගල් පොත්ත දිගේ යන්න ඕන උඩට. බූට් එහෙම දාගෙන යන්න බෑ. සීන්ද ලෙස්සනවා. යාළුවට නම් ලේසි සෙරප්පු දාගෙන ආපු හින්දා මට තමයි දැන් කේස්. බලාගෙන. යා උඩට මෙයා. බෝතල් කොහොමද ගන්නේ? එන්න බෑද? බැහැලා හිමීට. ගිහින් බලනවා. එක්කනේ යාළුවා නෑ යනවා කියලාගෙන මට දැන් කේස්. ඒක වහලා වෙනවා. අපි යාළුවා එනකන් අපි අනිත් යාළු ටික අයින් කරලා. පේනවනේ. කූඩැල්ලුත් වගේ ඉන්න. කවුරු හරි බත් කකා එහෙම මේ වීඩියෝ එක බලනවා නම් 10 වාරයක් සමා වෙන්න මට. කරන්න දෙයක් නැහැ ඉතින් මේවා. දැන් බලන්න ඉවරයි නේ. කමන්නේ සමා වෙන්නු. ඈ? වතු කැබරකින්. පොඩ්ඩක් ලිස්සුවොත් ඉවරයි. අම්මෝ
දාඩි නාලා ඉන්න දෙන්නම් වැහලා කැලේ අතර වුණත් ඉදර තිබ්බත් දාඩියයි මේ බර එහෙම උත්තන් ඔයාලා හිතන ඇතිනේ මට පිස්සු කියලා මට නෙමෙයි අපිට මේ රෑ තිස්සේ වැස්සේ තෙමි කැලෑවැල්ලසෙන් කඳු බඩ ගන්නේ එහෙම තමයි ඉතින් ඒක අපේ ආසාව විවිධ අයගේ විවිධ ආසාවල්නේ තියෙන්නේ ඒ ආසාවල් අතරින් කැලෑ ආස්සේ බඩ ගාලා කඳු නගින එක තමයි මගේ ආසාව දැන් මේ ගලවලට ඇවිල්ලා ඉන්නේ මේ ගිනි මෙලයක් ගහගන්න ලිපක් හදාගන්න. යාළුවා ගින්දර නම් පත්තු කරන ගමන් ඉන්නේ මේ උලඟ වැඩි හින්දා මේ උලඟ පලින් තිබ්බනම් අවුල ගන්න වෙන්නේ නැහැ. ටිකක් පත්තු විදිහට එන්නේ. එතන මෙන්න කලින් කෑලි එකක් දාගමු. උලන් ටික මිංගුවා වෙන්න මේ බල්ටියක් දීලා හදාගන්න ඕනේ. නැත්තම් ගිනි මෙලේ නිවිනවා. අඩුවද මැච් එක හොතන්නේ ඔය ආයෙ ඉන්න බං අර ඉදම කිව්වම කංගුන් දෙන්න ඒ ඌනේ මේවා මේක කියන්නේ සමයට කිව්වේ